හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද ඔයාලා අද ඉන්ට්‍රෝ එකෙත් දකින්නේ නැති අපි කොහෙද යන්නේ කියලා ඉන්ට්‍රෝ එකේ නෙමෙයි තම්බ්නේල් එකේ අපි මයිකල් අයියාගේ හොන්නට යමු ලොකේෂන් එකට ඔයාලට මම වීඩියෝ එක තනින් තන කට් කරලා තියෙන්නේ මොකද මේ නැත්තම් මේ වීඩියෝ ගොඩක් දිග වෙනවා ඒකයි ඕෆ් රෝඩ් යන්න මෙව්ව හරියන්නේ නැහැ යාළුවෝ ඒක නිසා අපි ගමු මයිකල් අයියාගේ පුටාර් එක ඔයාලට පේනවා ඇති මේ ලොකේෂන් එක පට්ට ලස්සනයි මේ හරියේ මේ හරියට ආවට පස්සේ ඔයාලට අද මං ගඟ දිගේ යනවා ඊට පස්සේ ඔයාලව එක්කන් යනවා කෝච්චි සවාරියක් අම්මට සිරි වෙන කෝච්චි සවාරියක් එක්ක යනවා අම්මට සිරි පට්ට ලස්සනයි මයිකල් අයියා දිග්ගිසෙනවා අපි ගඟ දිගේ යන්නේ ජැක්සන් ඇන්ටනි මහත්තයා නැති නිසා අපි පටන් ගත්ත ගඟ දිගියන් මේක ස්වර්ණ වාහිනියේ දායිත් දන්න හැබැයි ඒකයි ප්‍රශ්නේ අපි ගඟ දිගේ යමු පේන තඩි ගල් පත තියෙනවා මට සිරිවෙන්න මේක කළු ගඟ නෙමෙයි මේක GTA V එකේ කළු ගඟ නෙමෙයි රන් ගඟ තමයි අපි යන්නේ පේන වැඩි අම්මට සිරිවෙන්න ඩීටැගර්ස් ගත්ත මන්දා කොහොමද යත් වෙනවා අම්මට සිරිවෙන්න එන්න උඩින් දාලා යන්නේ මයිකල් අයියා ආය දන්නවා ලේසියෙන් වැටෙන්නේ බයත් නැහැ ඕන තැන යනවා පේනවනේ මේ පාරවල් ලේසියෙන් යන්න බෑ හොනට යවන්නේ බඩු හරි තමයි හොඳ වෙලාවට අපි ආවේ මයිකල් අයියා පුටාර ගියානේ පේනවනේ අත් නැද්දි ලු වෙන උඩින් දාලා අම්මට සිරිවෙනවා ගණන් ගන්න බයලුනේ අම්මට සිරිවන කෑල්ල වැඩි වෙන්නේ නැති ඒ නිසා අපි ඒක මෙතන ඉඳන් කියන්න තුනේ වලට පේනවා මේ මෙතන තියෙනවා සුපිරි පොට් එකක් කවුද කට්ටියක් ඉන්න පේනවා ඉතින් මෙතන මොකද කරන්නේ අම්මට සිරිව මෙතන මොකක් හරි ප්ලෑන් එකක් යනවා කිල්ලු දෙන්නෙකුත් හිටියා අතන වලට වෙනවා දුරෙක් කෙනෙක් ඉන්නවා මේ මුම් එනකොට නම් හරිනෑ වගේ කැපුණා නම් හරි බුරුවට දන්නවනේ ඉතින් මයිකල් අයියා බුරුවට වලි දාගන්නේ ඒ නිසා අපි කැපුණා අම්මට ඉතින් මු වෙඩි තියෙනවා කමන්නේ වෙඩි දීපන් අපි වලි වලට යන්නේ නැහැ දන්නවනේ අපි යමු ලොකේෂන් එකට ට්‍රේන් එක හොයාගෙන යමු සවාරියක් යන්න අපි අද අපි දැන් මේ රන්ගංග දිගේ නෙමෙයි මේ යන්නේ මේ කානුවත් දිගේ අපි දැන් යන්නේ ඔයාලට පේනවා යාල්දේවි යනවා අම්මට සිරි වෙන්න අර යන්නේ යාල්දේ අම්මට සිරි වෙන්න කියලා කියන්නේ කිව්වා අය කියන්නේ යාල්දේවි යනවා අපි පන්නලා ගියේ පේනවා ඉතින් ස්පීඩ් එක මේ බයික් යාල්දේවිට හැරෙන්නවත් බෑ මේකත් එක්ක අම්මට ඉතින් මුන් හිතන්නේ නැති අපි මේ මංකොල්ල කන්න ආවා කියලා ට්‍රේන් එක හයිජැක් කරන්න ආවා කියලා තමයි හිතන්නේ නැත්තේ ඒකයි කෑ ගැවේ ඉස්සුලාංගි ආවා නවත්තපා හෝ කොහෙද යන්නේ නවත්තපා අම්මට ඉතින් යනවා කියන් නෑ නවත්තනවා නැත්තම් අයි මේ ස්ටේෂන් එකේ නැවැත්තුවේ නැත්තම් මේ කොළඹ කොටුවේ ඉඳන් එන කෝච්චි මේ කම්පහ නවත්තන්න තු ඉන්නේ කොහෙද යන්නේ ඉස්සරහ ලුකුනේ හරිද එනවනේ ඉතින් මයිකල් අයියා ඉතින් බයයි ඉතින් හැම පේනදි ලස්සන විව් එකක් තියෙනවා ඔයාලා පේනවා ඉතින් ට්‍රේන් එක එනවා ලස්සනට මේ ට්‍රේන් එකේ පෙට්ටි දෙකයි දුකද තියෙන්නේ මොකද මේ අනිත් පෙට්ටි ටික නෑ අනිත් පෙට්ටි ටික මේ දුන්නා පොඩි වැඩකට දුන්නා අනිත් පෙට්ටි ටික ඕනි කියලා කිව්වා මේ මොකද්ද මේ රෝහණ කුමාරිද ඔහොම ට්‍රේන් එකක් තියෙනවා කිව්වා ඒකට හයි කරගන්න ඕනේ කියලා කිව්වා ඒක නිසා අපි ගෝ යාල්දේවිට අද පෙට්ටි දෙකක් ඇති අපි තනියම යන්නේ මයිකල් අයියා කවුරුත් ගෙදර ආය එක්කන් ආවේ නැහැ කියලා කිව්වා ඒක නිසා පෙට්ටි දෙකෙන් ඇවිල්ලා පියාන වැඩි කට්ටියක් නැහැ නැත්තම් මේ දවස්වල සෙනග වැඩි කට්ටියක් නැහැ මොකද මේ මයිකල් අයියා උත් දන්නවනේ ඉතින් කට්ටිය වැඩි ඉන්නේ නැහැ නිකන් VIP නේ ගිහින්දා මේ වාරවල හදලවන්නේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටියනම් මෙව්ව හදනවනේ කොහෙද උඹලා ඉතින් බෝට්ටුවට ඡන්ද දෙන්නේ නැහැ
පේනවනේ මේ පාරවල් හැටි අම්මනේ සිරි අපි ආවා මේ වේදිකාවට ආවා මේ ස්ටේෂන් එක අපි දැන් ඉන්නේ පොල්ගාවෙල පේනදී ලස්සනයි අවුලක් නැහැ ලස්සනයි මං හිතන්නේ මීට උඩින් මේක ගුවන් මාර්ග මීට උඩින් මේ යනවාදී කෝ මේ කියන්නේ මීට උඩින් තමයි යන්නේ කියන්නේ බස් එහෙම යන්නේ වාහන යන්නේ හයිවේ එක තියෙන්නේ මේ පෝචි ස්ටේෂන් එකට උඩ වෙන්නේ ඔයාලට පේනවද මේ හරි සුපිරි මේක අලුතෙන් හැදුවා දන්නේ නැහනේ පොල්ගාවෙල හදලා තියෙන ගිහිල්ලා බලන්න පුරුණන් කියන්නේ පට්ට ලස්සන පේනවනේ නිකන් අපි ඩුබායි වලට ආවා වගේනේ පට්ට ලස්සන එංගලන්තේ වගේ පේනවා පොඩ්ඩක් දැන් ලස්සන හදලා තියෙන වල බුරුණ පොල්ගාවෙල ගිහින් බලනවා ඉතින් යාළුවනේ මේ අදට වීඩියෝ එක ඉවර කරන්නත් ඕනේ අපි පොඩ්ඩක් ඇවිදලා කරලා බලමු මෙවට යන්න එහෙම පුළුවන්ද කියලා බෑ යන්න බෑ ආනංගි බට්ට බෝට් ටිකක් නම් ගහලා තියෙනවා කිසිම කඩයක්වත් නැහැ මොකුත් කන්නවත් වැඩක් නැහැ පියනම් යමු ගයිස් ඔයාලට මේක එපිසෝඩ් 2 එකක් ඕන නම් ඒකත් කියන්න කාර් මොඩිෆයි වීඩියෝ එකක් ගේන්න